අවුරුදු 8ක් අවුරුදු 8ක් මට මේ සාක්කෙන් මේ කොළඹ මහ ඉස්තිරිගලනකෝ ගණිත කරන්න බෑ කියලා. ඒ වටේ දිනුනාට බර්ගයක දින කාචයක් දාලා වැඩකුත් නෑ කිව්වා. ඊට පස්සේ මං ළමයි කියන කමන කාචයක් දැම්මා. දැම්මම අනික හැප්පෙන්නේ නැතුක අර කාච දාපු හැපෙන්නේ නැහැ. මට දැන් ඊයේ මං පාස්ටර් කිව්වේ ඊයේ මම මේ කියලා යාත්‍රා කළාට පස්සේ මගේ ආයහො පේනවා මට. ආමේන්. දැන් ඇස් දෙකේම මට පිට එක හැදියා අවුරුදු 5ක් වෙනවා. යාත්‍රා කරපු වතුරේ පටන් ගත්තා. ඔව්. ඒකත් නෑ මේ පිට එක හැදුනේ නෑ මට ඔය යාත්‍රාවට ගිය දවස් 28ක් ගියා. දවස් ඒ දවස් 30ට පිට එක හැදුනේ නෑ මම බේත් බොන්නේ නෑ දැන්. බිබී හිටියේ. ඔව් වෙනදා පොතකට බේත් අරගෙන බිබී හිටියේ. ඔව් දැන් වෙන යාත්‍රා කරු වතුර බිව්වා දාගෙන මම ඊට පස්සේ බේත් බිව්වේ නෑ. ඔව් වෙනදා ඔයාට වෙනදා මේ දවසකට කී සැරයක් හැදෙනවද? ඒසු බීරයි. පිට එක හැදෙනවා මේ සතියකට දවසක් හැදෙනවා. ඔව්. මේ සතියකට දවසක් හැදෙනවා දෙවිපීටයි මම දැන් හැදෙන්නේ මම යාත්‍රා කරන්න ගත්තා මම ගත්ත දවසේ නම් මම ගණක් වෙනවා මම වතුර බොනවා බේත් බොන්නේ නැතුව ළමයින්ට නොකිය අවරෙන් බේත් නොබී හිටියා. ආමේන්. ඉතින් මට හැදුනේ. ආමේන්. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඇස් දෙක පේන්නේ නැති විදිහ අවුරුදු 8ක් ඇස් දෙකත් පෙනීම ලැබුණා. අවුරුදු 8ක්. ඇස් දෙක පෙනීම ලැබුණා. එතකොට ෆිට් එක ඇදිලා අවුරුදු කොච්චර කාලයක් ෆිට් එක ඇදුනද? කොච්චර කාලයක් ෆිට් එක ඇදුනද? කොච්චර කාලයක් පිට එක ඇදුනේ අවුරුද්දකට වැඩි අවුරුද්දයි මාස 6ක් විතර වෙනවා. ආමේන්. සදාකල් දෙවියන් වහන්සේ සුව කළා තියෙනවා ජේසු පීඩයි. අවුරුදු 16ක් කන්නපු කෙනෙක් මෙතන ඇවිල්ලා මාස 6යි. ඒ මාස 6 ඇතුළත මගේ නම් එක කඳුළු බින්දුවක් මං හෙළුවේ නෑ දුක වෙන්නේ. ඇත්තටම සතුටට මේ මගේ ඇත්තකින් කඳුළු බින්දුවක් ගියා නිසා මම නම් මේ මාස 6ට දුක කියලා කිසිම දෙයක් මගේ හිතට ලං වුණෙත් නෑ. මගේ දරුවන්ට ලං වුණෙත් නෑ. ඇත්තටම ගොඩාක් සතුටින් ඉන්නවා. දෙවියන් වහන්සේ ජීවමානයි මගේ දරුවන්ට කියන්නේ පත්‍ර එකක් බොන්න ගත්තා. දේශුස් වාසගේ නාමයෙන් කියලා දෙවියන්ට පින් දෙන්න ස්තුති කරන්න. දෙවියන් වහන්සේ අමතක කරන්න එපා කියලා. ආමේන්. මම කවදාකවත් නොහිතපු දෙයක් අද මගේ ඇස්සේ වුණා. මගේ දරුවෝ දෙවියන් වහන්සේව ෆොටෝ එකක් තියාගෙන ඒගොල්ලෝ ඥාත්නා කරනවා. ආමේන්. සහගම කෙනෙක්. ආමේන්. මගේ ඇස්සේ අද දෙවියන් වහන්සේගේ රූපයක් තියාගෙන මේ දුව ඥාත්නා කරනවා. මට ගොඩාක් සතුටුයි පාස්ට. ආමේන්. මේ ඇත්තටම දෙවියන් වහන්සේ ගොඩාක් ආශිර්වාද කරලා තිනවා. පෙරපු කාලයක් තිබුණා. ඇත්ත සත්‍ය කතා කරන්නේ මගේ ජීවිතය මට හම්බෙන් හරි හම්බ වුණා. ඒත් මන් දැන් විශ්වාසයක් තියෙනවා මාව කතා කවදාවත් අතාරින්නේ නැහැ කියලා. මින් ඉදිරියට අවුරුදු 20කට පස්සේ ඊයේ රෑ තමයි බුදිය ගත්තේ. අවුරුදු කීයකට පස්සේද? අර ගෙඩිය 20කට පස්සේ. ඔළුවේ තිබිච්ච පීපාර, එයා කොටපු පීපාර. ඒක දෙන්නේ. එයාම තමයි වාට පීයෙන් ගැහුවේ. ආමේන්. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුතියි. යේසු ජීවමානයි මතක තියාගන්න. ආමේන්. දෙවියන් වහන්සේට ස්තුතියි. කියන්න. මට හම්බෙච්ච ලොකුම සම්පතක් පාස්ටර් මේ පේජ් එක මේ හalleluya. ඇත්තටම මම ඇත්තට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් කියලා මම දැන් හිතනවා. ඇත්තටම මම නිදහස්. ආමේන්. සාතන්ගෙන් නිදහස්. ආමේන්. ආමේන්. හalleluya. යේසු ජීවමානයි. මොකටද කියන්නේ දේවල් පස්සේ යන්න එපා. මෙතන කවදාවත් අමතක කරන්න එපා කියලා මම කියන්නේ. ආමේන්. ආමේන්. හalleluya. කපුව කියන්නේ සාපයක්. කවුද අනේ? ආශිර්වාද කරන කටින්ම සාප කරන්න පුළුවන්ද? කියන්න බලන්න. දැන් මේ ආශිර්වාද කරන අනේ මෙයාට දාසින් සම්පතක් වේවා. යේසු පීඩයි පුතේ සතුටින් ඉන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආමේන්. යේසු පීඩයි පුතේ සතුටින් ඉන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආමේන්. යේසු පීඩයි. මගේ ආදර පුතාටත් මං ගැන බැලුවේ නේද? ජේසුස් තාත්තා දැන් මං ගාව ඉන්නවා. ආමේන්. Thank you Jesus. Thank you Jesus. ආදන්න එපා. ජේසු පීඩයි. මම ඉතරට අඬන්නේ පාස්. ආමේන්. හalleluya. ඉතරට අඬන්නේ ඉන්න වෙලා ඉන්නවා. ආමේන්. ආමේන්. යේසු පීඩයි. කාලේ ඉවරයි මගේ. යේසු පීඩයි.
අවුරුදු 19ක් ඇඬුවේ ඇති. ආමෙන්. දැන් සතුටින් ඉන්නවා. ආමෙන්. අලින සෑම දිනාටම ජේසුස් පිහිටයි ගෞරව වේවා. පාස්ටර් ඇතුළු සභාවේ සිස්ටර්ලා ඇතුළු සියලු දිනාටම නිරෝගී වෙන්න ඕන. මමත් මගේ මහත්යත් මගේ දරුවෝ දෙන්නටත් දුන්නා උසුවේට ජේසුස් වහන්සේට ගෞරව වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමි වේවා. කෝටි වාරයක් ස්තුති වේවා. ඔයා කොච්චර කාලයක් දුක් විඳලාද එයත් එක්ක? අද දවස් 12යි පාස්ටර් මෙතන ඇවිල්ලා. එහෙම නෙමෙයි. පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා අමාරුවක් හිටියේ. ආච්චිට මහත්තයට ටිකට් සොය වෙනවා. ඒක නෙමෙයි මම ඊට පස්සේ මගේ ඇඟට බලපෑමක් තිබුණා. කොච්චර කාලයක්ද තිබ්බේ? දැන් මේ මාස එයා මේ අසනීප වෙලා පාස්ට දැන් අවුරුදු 4ක් වෙනවා. එයාට මේ ජනවාරි මාසේ ඉඳලා තමයි මේ ලෙඩේ වැඩි වුනේ. ඊට පස්සේ මේ දැන් පාස්ට ගාවට ආවට පස්සේ දැන් ටික යට්සෝ ඔයක් තියෙනවා. දැන් ටිකක් කතා කරන්න පුළුවන්. ආමෙන්. එහෙම. ඊට පස්සේ මට මේ මගේ ඇඟේ බලපෑමක් තිබිලා පාස්ට අයින් කරා. මම මෙච්චර කාලයක් පාස්ට ඇඬු හඳුලෙන් කුටියේ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මට ඒ දෙන්නගේ අස්තිආපනෙත් මහත්ගේ අසනීපෙන් මේ වුණා. අපි මම ණය වුණා. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මම ගොඩාක් මම නිතරම ඇඬු කඳුලේ. හැබැයි මම කාටවත් තේින්නේ ඇඬුවේ නැහැ. ආමෙන්. මේ මට දැන් පාස්ට දීපු සහනෙට මම ඇත්තටම සතුටින් ඉන්නවා. දැන් මට අද අඬන්න ආවත් මට ඇඬුනේ නැහැ. කලින්මට වැටුනේ නැහැ. දැන් මට අඬන්න හේතුවක් නැහැ. ආමෙන්. ජේසුස් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. මට මේ දුන් සෝයට. ආමෙන්. මම අද සතුටින් ඉන්නවා. මගේ බබාලා දෙන්නයි මහත්තයා එක්ක. ආමෙන්. මම ප්‍රශංසා කරනවා ගෞරව කරනවා. ආමෙන්. වාහනේ කියන්න බෑ. මට කියන්නේ නිතරම ඒ ඔළුව කැක්කුව තිබ්බා. නිතරම පෙන්ඩෝල් තිබ්බා මං. දැන් නෑ පාස්ට මට ඒකත් නෑ පාස්ට. ගර්භාෂයේ ගෙඩි කොහමද අයින් වුණා කියලා දොස්තරු දැන් ඒක මොකද්ද මට හරියට පැහැදිලි වුණේ නැහැ. පාස්ට මට ලේයනේක තමයි තිබ්බේ. කැටේට ගොඩ ගියාදී ඊට පස්සේ මාව මෙහෙ කට්ටි මේ ගෙදර අය මාව හොස්පිටල් එකට එක්කන් ගෙන මම ලංකාවේ ડોක්ටර් කෙනෙකුට කෝල් කරලා විතර කිව්වා පාස්ට. ඊට පස්සේ ඒ ලංකාවේ ડોක්ටර් කිව්වා ඔය අවදාන තත්ත්ව කියනලා ඉක්මනට ලංකාවට එන්න. එහෙම නැත්නම් ඔය හොස්පිටල් එකට යන්න වාස් ගර්භාෂයේ ගෙඩි තියෙනවා කියලා පෙන්නනවා. කියන්නේ ඒ රෝග ලක්ෂණ තියෙන ගර්භාෂයේ ගෙඩි තියෙදී ඒ හින්දා ඔය ඉක්මනට හොස්පිටල් එකට යන්න. එහෙම නැත්නම් ලංකාවට එන්න කිව්වා පාස්ට. ආමෙන්. ඒ වෙලාවේ තමයි මට පස්සේ මම මෙතෙන්ට ආවේ. සෞදි ඉන්න සිස්ටර් කෙනෙකුයි ඒ තව බ්‍රදර් කෙනෙකුයි තමයි මට මෙතෙන් එන්න පාර කියලා දුන්නේ. ඒ දෙන්නගේ මාර්ගෙන් තමයි මම මෙතෙන්ට ආවේ. මම මෙතන හොයාගෙන එනකොට මෙතන කියලා වෙන තැනකට ගියා පාස්සේ. ඒගොල්ලෝ එතන ගිහලා ඒ විතරක් කිව්වා මම කිව්වා මම දන්නේ නැහැ මම මෙහෙම කැස්සසනේ ඉතින් ඉඳායි කියලා. ඊට පස්සේ කිව්වා ඉස්ලාම පාස්ටර් එයාට පිටක් ගන්න කියලා පාස්ටර්. මම දන්නේ නැහැ මම හිතුවේ එහෙම වෙන්නේ කියලා මම පිටක් ගහුවා පාස්ටර්. ඊට පස්සේ මට කිව්වා බ්‍රදර් මගේ ඒ සිස්ටර් මම ආවද කියලා බලන්න ඇවිල්ලා තිබ්බා. එතන දැකලා මම ඉන්නේ වැරදි තැන කියලා. නමුත් මම ඒ වෙනකොට එතනදි කියලා මම කතාව කරලා මම රිටර්න් ගහලා ඉවරයි පාස්ටර් මම දන්නේ. ඊට පස්සේ මම එතනදි කතා කරලා මම කිව්වා මෙහෙමයි කියලා. එයාලා යාදිකා කරා. ඊට පස්සේ මම එතනින් ආවා. ආවට පස්සේ අර බ්‍රදර් දෙන්නම කිව්වා ඔයා වැරදි තැනක හිටියේ මේ කියලා. ඊට පස්සේ හරියටම යන්න එයාලගේ පස්සෙන් එන්න කියලා මාව මෙතන එක්කන් ආවා පස්සේ. ඒ එක්කන් ඇවිල්ලා මම මෙතන ඉස්සි අරගොල්ලෝ මට කෝල් ගත්තා. මට එයාලට ජොයින් වෙන්න කියලා ජොයින් වෙන්න දැම්මා. මම ඒකටවත් ආපහු ගියේ නෑ. පස්සේ එකපාරයි එතනට ගියා. මම ඊට පස්සේ ආයෙ ගියේ නෑ. මම ඊට පස්සේ ඔක්කොම අයින් කරලා දැම්මා පස්සේ. මම මේ වෙනකල් මේ ජාලාවේ ඒ කියන්නේ මෙතෙන් ආවට පස්සේ
ඊට දුකක් මම ඉන්නේ තනිය සමාරෝහ ගොඩක් කලින් කාලේ ටිකෙකට තිබුණා දැන් මම ඇත්තටම කියලා කිව්ව ලෙඩක් නෑ මේ ටේස්ට් එක නිසා මට විදේශයකින් ලැබුණු ප්‍රයෝජනේ ඒ තරම් මට මේක දෙකක් ලැබුණා ජීවමාන දේශපාලනයේ මෙතන වැඩ සිටිනවා ජීවමානයේ දේශපාලනයේ විශ්වාසයෙන් දෙන්න ආව කියලා කියනවා විශ්වාසයේ ඇදහිල්ල අපි තියාගන්න ඕනේ ජීවමාන දේශපාලනයේ අපි ඉස්සරහට හරියට අපි එනවා අපි කතා කරන එක එනවා අපි කතා කරන්න ඕනේ ඒක තමයි අපි කරන්න ඕනේ අතට මම ඒකෙන් මම ලබලා තියෙනවා ජීවමාන දේශපාලනයේ ඉහළ ඉන්න පහළ ඉන්න පාස්ටට ඉර දෙනාට දුක් Jesus. ලොකු පස්සෝනේ කියලා උනේ මේ පාරේ ඇවිල්ලා ගොඩාක් සතුටින් ඉන්නවා කරදරයක් නැහැ කෙනෙක් බාධාවක් නැතුව සැකසේ දවස් ගෙවන්න සාදියා මම හිතුවාගේ කරලා ඒ වගේම පාස්ටේ මේ පුතත් ඇවිත්ලා පාස්ටේ දැන් මූල් ටිකක් එළි වැදලා කියනවා අනිත් වගේ නෑ උනත් ඇදලා පාස්ටේ හදුනේ එන්නේ තවලා ඉන්නවා පාස්ටේ අදපත් මාසාවෙන් පාස්ටේ ඒ මම තෝටි වාරේ ටිකල මට දුන්නා සතුට සමාදානයේ සමග ඒ වගේ දරුවෝ සතුටින් ඉන්නවා ඒකම කාර්යයක් පස්සේ නැහැ මුලින් හැමෝම ඔබේ දෙයනවා සබලා තියෙන ඉස්ස කියනවා අතේනෝද දෙයනවා තෝටි වාරේ ආමේන් මට කීරීමක්වත් නැති ඒ කියන්නේ මම ඇත්තටම බලාගන්න අලයිකම්සේ ගොඩාක් අමාරු දෙයක් දෙන්නේ එයාලත් එක්ක එයාලගේ කතා කරනවා මාව ඉතරම්ම එයාලා අමාරු ටිකක් බලාගන්න ඒත් මට මේ අවුරුදු දෙක පුරාවට මේ දෙන්නා කලින් බලාගෙන මගේ රස්සාවත් කරගෙන මාවට ඉන්න ශක්තිය ධෛර්යය දුන්නට මගේ සුඛාන්තයට ගොඩාක් ස්තුතියි රාමදාන් ඉවර වෙනකන් ඉඳන් කියලා මැඩම් මට කිව්වා මම ඉන්නේ ඉතින් මේ වගේම තේරෙන අන්තරස්ස කරේ එකවරනේ කරයි මට මගේ මව්ගෙන්නට යනකම් ආමේන් Jum pas dek naik, ini pas deh ada orang pas nanti kita pas mengenal itu yang ibu memang mengar, yang sekal misalnya lagi ini kalau tili wilayah sudah atau kayak kamu nih pas kita buat boleh ke makar iya lah, kalau tahu awin hari mereka boleh, nah mau mereka apa? ආමේන් පොරොන්දු විශ්වාසයෙන් ඉන්න පුතේ හරි දැන් ඔච්චර කාලයක් හරි නැති වෙලා තිබිච්ච දේ මම දන්නේ නැහැ වත් එක එහෙම සම්බන්ධයක් තිබුණා කියලා දිව්‍යන් වහන්සේ මාක් කරේ මග පෙන්වන්නත් කරා නම් ඔව් ඉතින් ඔයා මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් යාඥාවට ඉඳලා ඒක දිහා පොරොන්දුව ගැන විශ්වාසයෙන් ඉන්න ඉතින් නිකන් ඉන්නලාට හරි ඇවිල්ලා මෙතෙන්ට සහභාගී වෙන්න ඕනේ උදේ වරුවේකට හරි රාත්‍රියේකට හරි විශ්වාසයෙන් ඉන්න මම එනවා පාස් තමයි ආමේන් ඔයා කොහෙද ඩුබායිනේ ඉන්නවද නේ ඔව් ඩුබායි හරි ජේසු පීඩය කියලා යන් හිතාගෙන ඉන්නවා. නෑ දොස්තර මේ අනිවාර්යයෙන්ම පිටතනක් නැතු වෙන තත්ත්වෙටම හොඳ වෙනවා කියලා මම දන්නවා මේ 26 දවස් 29 එතකොට දැන් දොස්තර දැන් කැලල විතරක් ඉතුරු වෙනවා. දැන් දොස්තර ඇහුවොත් එහෙම මේ මිනිස්සු ඔයාගේ කකුල කපලා අලුත් කකුල කයි කරගත්තද කියලා ඇහුවොත් ඔයා මොකද කියන්නේ? දොස්තරට කොහොමරි බලන්න වෙන්නේ මේක කැලල විතරයි එතන ඒ තුවාලයක් කිසිම නෑ මම දන්නවා හල්ලෙලූයා ස්වාමීන්ට ස්තුති. ඒ කියන්නේ දැන් අවුරුදු 20ක් ඔයාගේ ඔතන මම නිකන් ඔයාගෙන් අහන්නේ අවුරුදු 20ක් ඔයා මොන තරම් වේදනාවක් වින්දාද ඔය කකුල තුවාලේ නිසා මට ඒක පොඩ්ඩක් කියන්න බෑ. ඔව් මේක අවුරුදු 20ක් විතර 20කටත් වැඩි ඒක තුවාලලා ඊට පස්සේ හොඳ වුණාම ගල් කැලුම් වගේ තිබ්බා. ඊට පස්සේ ඒක මං උඩට එනවා ගෙඩිය වගේ ඊට පස්සේ කොහොම කප ඉඳලා අන්තිමට දැන් අවුරුදු 6ක විතර ඉඳලා එතන පුපුරලා ලොකු නිකන් අර විසාදියක් වගේ හැදුනා. ඊට පස්සේ දැන් අඩිය තියෙනකොට කොච්චර හරි ඒකම වදිනවා කකුල බිම තියෙනකොට. ඔව්. ඉතින් සෑහෙන මුදල් වියදම් කර තැන් වලින්ම බෙහෙත් දැම්මා. නමුත් ඒක තරකින්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ පොල් කොච්චර ගාව දැන් පොල් ගෙඩියක් කීයද පොල් ගෙඩියක් ලංකාවේ කීයද? පොල් ගෙඩියකුත් දායකතාව ගන්න 150 විතර එන්නේ. ඔය 150 ඒවා කීයක් විතර පොලේ ගැව්වද?
පොල් නම් බින්දේ නෑ පාස්ටර්. ඒවා කරේ නෑ. වියදම් කරා ડોක්ටර්ස්ලා. ස්වාමීන් වහන්සේට ස්තුතියි. හalleluya. දේව කියන්නේ අපිට කීයක් ડોක්ටර්ලාට වියදම් කරා ලක්ෂ 10ක් විතර. අපිට කීයක් විතර වියදම් කරාද මේ දවස් 21කට? අපිට සාමාන්‍යයෙන් මට ඩේටා කාඩ් වලට යන්නේ නැති රුපියල් 700ක් එච්චරයි පාස්ටර්. එච්චරයි. මේ මොකක් ගන්න. එච්චරයි. දැන් සතුටුයි ඒක. ලක්ෂ 10ට දින 20 ආමේ ලක්ෂ 10ට දින 21යි අවුරුදු 21යි සම්පූර්ණව සුවයි. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මට මේ මාසේ 29 තමයි ආපහු ක්ලිනික් එකට යන්න තියෙන්නේ. මං ඉතින් හිතාගෙන ඉන්නවා